මම පාඩම් කරනවා. නා පාඩමාකිරෙන්. මම කියපම නා කියන්න පුළුවන්. නැත්නම් නාන් කියන්න පුළුවන්. මේ දෙකෙන් ඕන එකක් කියන්න පුළුවන්. මම මේ ටික මුලින් ඉඳලා ඔයාලට උගන්වලා තියෙන ඉඳන් ඔයාලට මතක ඇති. පාඩම් කරනවා කියන්නේ පාඩමාකිරෙන්. පාඩම් කරනවා. පාඩමාකිරෙන්. මම පාඩම් කරනවා. නා පාඩමාකිරෙන්. එහෙම නැත්නම් නා පාඩමාකිරෙන්. මම ඉගෙන ගන්නා. නා පඩිකිරෙන්. මම නා ඉගෙන ගන්නවා කියන්නේ පඩිකිරෙන්. මම ඉගෙන ගන්නවා නා පඩිකිරෙන්. මම වැඩ කරනවා නා වේල செய்கிறேன். වැඩ කරනවා දෙමළෙන් කියන්නේ වේල செய்கிறேன் කියලා. වැඩ කරනවා වේල செய்கிறேன். මම වැඩ කරනවා නා වේල செய்கிறேன். මම ලියුමක් ලියනවා නා කායිදම් ஒன்று எழுதுறேன். ලියුමක් කියද්දි කායිදම් ஒன்று නැත්තම් කඩිදම් කියලාත් කියන්න පුළුවන්. කඩිදම් ஒன்று ලියනවා කියන්නේ எழுதுறேன். எழுதுறேன். මම ලියුමක් ලියනවා නා කායිදම් ஒன்று எழுதுறேன். මම පොතක් කියවනවා නා පුස්තகம் ஒன்று வாசிக்கிறேன். පොතක් කියලා කියන්නේ පුස්තகம் ஒன்று. පොතට කියන්නේ පුස්තகம் කියලා. පොතක් කියද්දි පුස්තகம் ஒன்று කියවනවා කියන්නේ வாசிக்கிறேன். வாசிக்கிறேன். මම පොතක් කියවනවා නා புஸ்தகம் ஒன்று வாசிக்கிறேன். මම ටීවී බලනවා නා ටීවී பார்க்கிறேன். ටීවී බලනවා කියන්නේ දෙමළෙන් ටීවී பார்க்கிறேன். ටීවී பார்க்கிறேன் බලනවා කියන්නේ பார்க்கிறேன். මම ටීවී බලනවා නා ටීවී பார்க்கிறேன். මගේ පොත කෝ? එන්න පුස්තகம் එංග. මගේ කියලා කියන්නේ එන්න. පොත කෝ කියන්නේ පුස්තகம் එංග. එන්න புஸ்தகம் எங்க? මගේ පෑන ගත්තද? එන්න පේනාව எடுத்தீங்களா? මගේ පෑන කියන්නේ එන්න පේනාව. ගත්තද කියන්නේ எடுத்தீங்களா? එන්න පේනාව எடுத்தீங்களா? මේක මගේ එකක් නෙවෙයි. இது එන්න ඔන්නේ இல்ல. මේක කියන්නේ இது. මගේ එකක් කියන්නේ එන්න ඔන්නේ නෙවෙයි කියන්නේ இல்ல. இது එන්න ඔන්නේ இல்ல. මේක මගේ එකක් තමා. இது එන්න ඔන්න තාන්. මේක කියන්නේ இது මගේ එකක් තමා කියන්නේ එන්න ඔන්න තාන්. එන්න ඔන්න තාන්. මගේ පැන්සල කොහෙද තිබ්බේ? එන්න පෙන්සිල එංග වච්චිංග. මගේ පැන්සල කියන්නේ එන්න පෙන්සිල. එන්න පෙන්සිල කොහෙද තිබ්බේ කියන්නේ එංග වච්චිංග. එංග වච්චිංග. එන්න පෙන්සිල එංග වච්චිංග. ඇයි මගේ ෆෝන් එක ගත්තේ? ඒන් එන්න ෆෝන எடுத்தீங்க. ඇයි මගේ කියන්නේ ඒන් එන්න ෆෝන් එක ගත්තේ කියන්නේ ෆෝන எடுத்தீங்க. ෆෝන எடுத்தீங்க. ඒන් එන්න ෆෝන எடுத்தீங்க. ඒක මගේ එකද? අද එන්නයා. ඒක මගේ එකද කියන්නේ අද එන්නයා. අද එන්නදා. අද එන්නදා. අද එන්නයා. ඒක මගේ එකක් නෙවෙයි. අද එන්න ඔන්න ඉල්ල. ඒක කියන්නේ අද මගේ එකක් නෙවෙයි කියන්නේ එන්න ඔන්න ඉල්ල. මගේ ඒවා ගන්න එපා. එන්න දෙහල එඩක වේනම්. මගේ ඒවා කියන්නේ එන්න දෙහල ගන්න එපා කියන්නේ එඩක වේනම්. ගන්න එපා එඩක වේනම්. එපා කියන්නේ වේනම්. එන්න දෙහල එඩක වේනම්. මගේ පොත ගන්න එන්න පුස්තකත එඩඟ. මගේ පොත එන්න පුස්තකත ගන්න කියන්නේ එඩඟ. එන්න පුස්තකත එඩඟ. ඒක මගේ ගෙයක්. අද එන්න වීඩොන්නේ. ඒක කියන්නේ අද මගේ එන්න ගෙයක් කියන්නේ වීඩොන්නේ. වීඩොන්නේ අද එන්න වීඩොන්නේ. මේක මගේ ගේ නෙවෙයි. ఇది එන්න වීඩිල්ල. මේක ఇది ඒක කියන්නේ අද මේක කියන්නේ ఇది මගේ එන්න ගේ නෙවෙයි කියන්නේ වීඩිල්ල. ఇది එන්න වීඩ ඉල්ල. මගේ නෙවෙයි
එන්න ඉල්ල. මගේ නෙවෙයි කියන්නේ එන්න ඉල්ල. මගේ කියන්නේ එන්න නෙවෙයි කියන්නේ ඉල්ල. එන්න ඉල්ල. මගේ නම ඒක නෙවෙයි. එන්න පෙයර් அது இல்ல. මගේ නම කියන්නේ එන්න පෙයර් ඒක නෙවෙයි කියන්නේ அது இல்ல. அது இல்ல. එන්න පෙයර් அது இல்ல. මගේ නම තාම කතා කරේ නෑ. එන්න පෙයර් இன்னும் கூப்பிடல. මගේ නම එන්න පෙයර් නැත්නම් එන්න පෙයර තාම இன்னும் කතා කරේ නෑ කියන්නේ கூப்பிட இல்ல. එන්න පෙයර නැත්නම් එන්න පෙයර් இன்னும் கூப்பிட இல்ல. මගේ නම මෙතන නෑ. එන්න පෙයර් ඉංගන இல்ல. මගේ නම එන්න පෙයර් මෙතන නෑ කියන්නේ ඉංගන இல்ல. ඉංගන இல்ல. එන්න පෙයර් ඉංගන இல்ல. මගේ කියලා කිව්වද? එන්නன்னு சொன்னாங்களா? මගේ කියලා කියන්නේ එන්නනේ. කිව්වද කියන්නේ சொன்னாங்களா? එන්නன்னு சொன்னாங்களா? ඒ මගේ අම්මා. අද එන්න අම්මා. ඒ කියන්නේ අද මගේ එන්න අම්මා. අද එන්න අම්මා. මම நான் මම කියද්දි නා කියන්න පුළුවන්. නැත්නම් நான். මම ඒ පොත ගත්තේ නෑ. நான் அந்த புஸ்தகத்தை எடுக்கல. මම நான் ඒ පොත කියන්නේ அந்த புஸ்தகத்தை ගත්තේ නෑ කියන්නේ எடுக்கல. ගත්තේ නෑ எடுக்க இல்ல කියන වචනේ තමයි எடுக்கல කියලා හැදලා තියෙන්නේ. මම ඒ පොත ගත්තේ නෑ. நான் அந்த புஸ்தகத்தை எடுக்கல. මගේ එන්න එනද මගේ කියපුවම එන්න කියන්න පුළුවන් නැත්නම් එනද කියලා කියන්න පුළුවන්. ඒ ගේ මගේ அந்த வீடு එන්න. ඒ ගේ කියන්නේ அந்த வீடு. ඒ කියන්නේ அந்த ගේ කියන්නේ வீடு මගේ කියන්නේ එන්න. ඒ ගේ මගේ அந்த வீடு එන්න. මට எனக்கு මට எனக்கு මට ගයක් නෑ. எனக்கு வீடொன்னு இல்ல. මට කියන්නේ எனக்கு ගයක් නෑ කියන්නේ வீடொன்னு இல்ல. ගයක් வீடொன்னு නෑ කියන්නේ இல்ல. මට ගයක් නෑ. எனக்கு வீடொன்னு இல்ல. මාව එන්න. මාව කියන්නේ එන්න. ඔයා මාව දැක්කද? நீங்க என்ன கண்டீங்களா? ඔයා நீங்க මාව එන්න දැක්කද කියලා අහන්නේ කණ්ඩිங்களா? දැක්කද? කණ්ඩිங்களா? ඔයා මාව දැක්කද? நீங்க என்ன கண்டீங்களா? මටද? එනකා. මටද? එනකා. මේක මටද? இது එනකා. මේක කියන්නේ இது. මටද කියන්නේ එනකා. මේක මටද? இது එනකා. මාවද? එන්නයා. මාවද? එන්නයා. මාවද ඔයා දැක්කේ? එන්නයා நீங்க கண்டீங்க. මාවද එන්නයා ඔයා කියන நீங்க දැක්කේ කණ්ඩිங்க. මාවද ඔයා දැක්කේ? එන්නයා நீங்க கண்டீங்க. මමද? නානා. මමද කියන්නේ නානා. මමද ගත්තේ? නානා எடுத்தேன். මමද නානා ගත්තේ කියන්නේ எடுத்தேன். මමද ගත්තේ? නානා எடுத்தேன். මගේද? එන්නයා. මගේද? එන්නයා. මේ ඔක්කොම මගේද? இது எல்லாம் එන්නයා. මේ ඔක්කොම කියන්නේ இது எல்லாம். මේ කියන්නේ இது ඔක්කොම කියන්නේ එல்லாம் මගේද කියලා අහන්නේ එන්නයා. මේ ඔක්කොම මගේද? இது எல்லாம் එන්නයා. මාත් நானும். මාත් நானும். මාත් එන්නද යන්න. நானும் வரவா போக. මාත් කියන්නේ நானும். එන්නද කියද්දි வரவா කියන්න පුළුවන්. නැත්නම් වරය නැත්නම් වරට්ටා. ඕන විදිහකින් අහන්න පුළුවන්. එන්නද வரவா වරයා වරට්ටා. යන්න කියන්නේ போக. යන්න போக. මාත් එන්නද යන්න. நானும் வரவா போக. නැත්නම් நானும் வரையா போக
පොහ. එහෙමත් නැත්නම් අහන්න පුළුවන් නානුම් වරට පොහ. මගෙන් එංගිට. මගෙන් එංගිට. මගෙන් ඒ ගැන ඇහුවා. එංගිට අදපති கேட்டாங்க. මගෙන් කියන්නේ එංගිට. ඒ ගැන කියන්නේ අදපති. ඒ ගැන අදපති. ඇහුවා කියන්නේ கேட்டாங்க. ඇහුවා கேட்டாங்க. මගෙන් ඒ ගැන ඇහුවා. එංගිට අදපති கேட்டாங்க. මමමයි. නානේතාන්. මමමයි කියන්නේ නානේතාන්. මමමයි ගියේ. නානේතාන් පෝනෙන්. මමමයි නානේතාන් ගියේ කියන්නේ පෝනෙන්. මමමයි ගියේ. නානේතාන් පෝනෙන්. මගේම එන්ඩයේ. මගේම කියන්නේ එන්ඩයේ. මේක මගේම එකක්. ඉදේ එන්ඩයේ ඔන්නේ. මේක ඉදේ මගේම කියන්නේ එන්ඩයේ එකක් කියන්නේ ඔන්නේ. මේක මගේම එක. ඔයා ආවද? நீங்க வந்தீங்களா? ඔයා කියලා කියන நீங்க ආවද කියන්නේ வந்தீங்களா? ඔයා ආවද? நீங்க வந்தீங்களா? ඔයා එනවද? நீங்க வாரீங்களா? ඔයා நீங்க එනවද කියන්නේ வாரீங்களா? ඔයා එනවද? நீங்க வாரீங்களா? ඔයා ගියාද? நீங்க போனீங்களா? ඔයා කියන්නේ நீங்க ගියාද කියන්නේ போனீங்களா? போனீங்களா? ඔයා ගියාද? நீங்க போனீங்களா? ඔයා යනවද? நீங்க போறீங்களா? ඔයා நீங்க යනවද කියන්නේ போறீங்களா? ඔයා යනවද? நீங்க போறீங்களா? ඔයා කෑවද? நீங்க சாப்பிட்டீங்களா? ඔයා நீங்க කෑවද කියන්නේ சாப்பிட்டீங்களா? சாப்பிட்டீங்களா? ඔයා කෑවද? நீங்க சாப்பிட்டீங்களா? ඔයා කනවද? நீங்க சாப்பிடுறீங்களா? ඔයා நீங்க කනවද? சாப்பிடுறீங்களா? ඔයා කනවද? நீங்க சாப்பிடுறீங்களா? ඔයා බිව්වද? நீங்க குடிச்சீங்களா? ඔයා நீங்க බිව්වද කියන්නේ குடிச்சீங்களா? ඔයා බිව්වද? நீங்க குடிச்சீங்களா? ඔයා බොනවද? நீங்க குடிக்கிறீங்களா? ඔයා කියන්නේ நீங்க බොනවද කියන්නේ குடிக்கிறீங்களா? ඔයා බොනවද? நீங்க குடிக்கிறீங்களா? ඔයා ලිව්වද? நீங்க எழுதினீங்களா? ඔයා நீங்க ලිව්වද කියන්නේ எழுதினீங்களா? ඔයා ලිව්වද? நீங்க எழுதினீங்களா? ඔයා ලියනවද? நீங்க எழுதுறீங்களா? ඔයා நீங்க ලියනවද කියන්නේ எழுதுறீங்களா? ඔයා ලියනවද? நீங்க எழுதுறீங்களா? ඔයා කියව්වද? நீங்க வாசிச்சீங்களா? ඔයා நீங்க කියවද කියන්නේ வாசிச்சீங்களா? ඔයා කියව්වද? நீங்க வாசிச்சீங்களா? ඔයා කියවනවද? நீங்க வாசிக்கிறீங்களா? ඔයා நீங்க කියවනවද කියන්නේ வாசிக்கிறீங்களா? ඔයා කියවනවද? நீங்க வாசிக்கிறீங்களா? ඔයා කිව්වද? நீங்க சொன்னீங்களா? ඔයා நீங்க කිව්වද කියන්නේ சொன்னீங்களா? ඔයා කිව්වද? நீங்க சொன்னீங்களா? ඔයා කියවනවද? நீங்க சொல்லுறீங்களா? சரி ඔයා කියනවද? நீங்க சொல்லுறீங்களா? ඔයා நீங்க කියනවද කියන්නේ சொல்லுறீங்களா? ඔයා කියනවද? நீங்க சொல்லுறீங்களா? ඔයා ගත්තද? நீங்க எடுத்தீங்களா? ඔයා நீங்க ගත්තද කියන්නේ எடுத்தீங்களா? ඔයා ගත්තද? நீங்க எடுத்தீங்களா? ඔයා ගන්නවද? நீங்க எடுக்கிறீங்களா? ඔයා நீங்க ගන්නවද කියන්නේ எடுக்கிறீங்களா? ඔයා ගන්නවද? நீங்க எடுக்கிறீங்களா? ඔයා දුන්නද? நீங்க கொடுத்தீங்களா? ඔයා நீங்க දුන්නද කියන්නේ கொடுத்தீங்களா? ඔයා දුන්නද? நீங்க கொடுத்தீங்களா?
ඔයා දෙනවද? நீங்க கொடுக்குறீங்களா? ඔයා நீங்க දෙනවද කියන්නේ கொடுக்குறீங்களா? ඔයා දෙනවද? நீங்க கொடுக்குறீங்களா? ඔයා වික්කද? நீங்க வித்தீங்களா? ඔයා நீங்க වික්කද කියන්නේ வித்தீங்களா? வித்தீங்களா? ඔයා වික්කද? நீங்க வித்தீங்களா? ඔයා විකුණනවද? நீங்க விக்கிறீங்களா? ඔයා நீங்க විකුණනවද? விக்கிறீங்களா? ඔයා විකුණනවද? நீங்க விக்கிறீங்களா? ඔයා පිරෙව්වද? நீங்க நிரப்பினீங்களா? ඔයා நீங்க පිරෙව්වද කියන්නේ நிரப்பினீங்களா? நிரப்பினீங்களா? ඔයා පිරෙව්වද? நீங்க நிரப்பினீங்களா? ඔයා පුරවනවද? நீங்க நிரப்புறீங்களா? ඔයා நீங்க පුරවනවද? நிரப்புறீங்களா? ඔයා පුරවනවද? நீங்க நிரப்புறீங்களா? මට බඩගිනි නිසා කෑම කෑවා. எனக்கு பசினால சாப்பிட்டேன். මට කියන්නේ எனக்கு බඩගිනි නිසා. පසිනාල බඩගිනි කියන්නේ පසි. බඩගින්නට කියන්නේ පසි කියලා. ඒත් බඩගිනි නිසා කියන්නේ පසිනාල. කෑම කෑවා. சாப்பிட்டேன். කෑම කෑවා කියන්නේ சாப்பிட்டேன். මට බඩගිනි නිසා කෑම කෑවා. எனக்கு பசினால சாப்பிட்டேன். තිබහ නිසා බිව්වා. තාහම්නාල කුඩිච්චෙන්. තිබහට කියන්නේ තාහම් කියලා. එතකොට තිබහ නිසා කියන්නේ තාහම්නාල. බිව්වා කියන්නේ කුඩිච්චෙන්. කුඩිච්චෙන්. තිබහ නිසා බිව්වා. තාහම්නාල කුඩිච්චෙන්. ගොඩක් ගණන් නිසා ගත්තේ නෑ. ரொம்ப වෙලනාල வாங்க இல்ல. නැත්තම් வாங்கல்ல. මෙතනදී ගොඩක් කියන්නේ ரொம்ப. නෙරේ කියලත් කියන්න පුළුවන්. ගොඩක් කියන්නේ ரொம்ப නැත්තම් නෙරය. ගණන් නිසා වෙලනාල. ගණන් නිසා කියන්නේ වෙලනාල. ගණන් වලට කියන වෙල කියලා. විල කියලා කියන්න පුළුවන්. නිසා වෙලනාල ගත්තේ නෑ. வாங்க இல்ல නැත්තම් வாங்கல்ல. வாங்க இல்ல තමයි එක තෙල வாங்கல்ல වෙනවා. ரொம்ப වෙලනාල வாங்கல்ல. නැත්තම් ரொம்ப වෙලනාල வாங்க இல்ல. ගොඩක් ගණන් නිසා ගත්තේ නෑ. ரொம்ப වෙලනාල வாங்க இல்ல. ඒ පොත නැති නිසා ගත්තේ නෑ. அந்த புஸ்தகம் இல்லாதனால வாங்கல்ல. ඒ පොත කියන්නේ අන්ද පුස්තම්. ඒ කියන්නේ අන්ද. පොත කියන්නේ පුස්තම් නැත්තම් පුත්තහම් කියලත් සමහර අය කියන ලිඛිත භාෂාවෙන් පුත්තහම්. අපි කතා කරන නිසා පුස්තම් කියන. නැති නිසා කියන්නේ ඉල්ලාදනාල. නැති ඉල්ලාද. ඉල්ලාදනාල ගත්තේ නෑ. வாங்கல்ல. ගත්තේ නෑ කියන්නේ வாங்கல்ல. ඒ පොත නැති නිසා ගත්තේ නෑ. අන්ද පුස්තම් ඉල්ලාදනාල வாங்கல்ல. ඒක පොඩි නිසා අඳින්න බෑ. ඒක පොඩි නිසා අඳින්න බෑ. මෙතනදී අඳින්න කියලා මම මෙයා කරේ ඇඳුමක්. චිත්‍ර අඳිනාටත් අපි අඳිනා කියලා සිංහල භාෂාවෙන් කියන්නේ. නමුත් දෙමළෙන් එක වෙනස් වෙනවා. එතකොට අද සින්නදනාල උඩතේලාද. ඒක පොඩි නිසා අඳින්න බෑ. ඒක කියන්නේ අද පොඩි නිසා සින්නදනාල. පොඩි නිසා කියන්නේ පොඩි කියන්නේ සින්නද. පොඩි නිසා සින්නදනාල උඩතේලාද. අඳින්න කියන්නේ මෙතනදී ඇඳුමක් අඳිනාට කියන්නේ උඩතරද. අඳින කියන උඩත බෑ කියන්නේ ඒලාද. නැත්නම් මුඩියාද කියන්නත් පුළුවන්. அது சின்னதுனால உடுத்த இயலாது. නැත්නම් அது சின்னதுனால උடுத்த முடியாது. ඊළඟ එක ඒක ගොඩක් ලොකු නිසා අඳින්න බෑ. මෙතන ඒත් ඇඳුමක් ඒක ගොඩක් ලොකු නිසා අඳින්න බෑ. එතකොට අද කියන්නේ ඒක කියන්නේ අද ගොඩක් ලොකු නිසා. ரொம்ப பெருசுனால. ගොඩක් ලොකු නිසා කියන ரொம்ப பெருசுனால. ලොකු කියන්නේ பெருசு. ரொம்ப பெருசுனால අඳින්න බෑ. උடுத்த இயலாது. අඳින්නට කියන உடுத்த இயலாது. නැත්තම් உடுத்த முடியாது. அது ரொம்ப பெருசுனால உடுத்த இயலாது. அது ரொம்ப பெருசுனால உடுத்த முடியாது. පාට නැති නිසා අඳින්න බෑ. නිරම් ඉල්ලාදනාල වරේ இயலாது. මෙතනදී පාට කියද්දී අපි නිරම් කියලා කියන ඒනට ගොඩක් දුරට කතා කරන භාෂාවෙන් කලර් කියලාම තමයි යූස් කරන්නේ. කලර් කියන්නේ ඉංග්‍රීසි වර්ඩ් එකක්. කලර් කියලා දැන් ගොඩක් අය යූස් කරන්නේ. ඒතර කලර් ඉල්ලාදනාල වරේ இயலாது. නැත්තම් වරේ முடியாது. ඒතර පාට කියන්නේ නිරම් නැත්නම් නිරම් කියලා කියන නැති නිසා ඉල්ලාදනාල නැති නිසා ඉල්ලාදනාල අඳින්න බෑ. මෙතනින් අඳින්න කියන චිත්‍ර වලට දෙමළෙන් කියන්නේ වරය. අඳිනා කියන්නේ වරේලද. එතකොට වරය முடியாது. නැත්නම් වරේ இயலாது. நிறம் இல்லாதனால வரைய இயலாது.
රතු පාට ඉවර නිසා අඳින්න බෑ. කොහොමද රතු පාටට අපි දෙමළෙන් කියන රතු පාටට සිවප්පු නිරම් කියලා කියන්න පුළුවන්. ආයෙ කියන්න පුළුවන් සෙවප්පු නිරම්. සමහර අය සෙවප්පු කියන, සමහර සිවප්පු කියන. එතකොට සිවප්පු නිරම් කියන්නත් පුළුවන්. සිවප්පු කලර් කියලා දැන් ගොඩක් කටේ කියන්නේ ඉංග්‍රීසි වර්ඩ් එකකින්. ඒතර සිවප්පු නිරම් මුඩින්ජනාල වරේ හේලාද. අපි ඉවර නිසා කියලා කියන්නේ මුඩින්ජනාල. මුඩින්ජනාල ඉවරයි කියන්නේ මුඩීරද. මුඩින්ජ ඉවරයි. මුඩින්ජනාල වරේ හේලාද. සිවප්පු නිරම් මුඩින්ජනාල වරේ හේලාද. නැත්තම් සිවප්පු කලර් මුඩින්ජනාල වරේ හේලාද. සල්ලි නැති නිසා ගත්තේ නෑ. සල්ලි කියද්දී දැන් දන්නාගල ඉගෙන ගත්තා. කාස කියන්න පුළුවන් නැත්තම් පනම් කියන්න පුළුවන්. කාස නැති නිසා ඉල්ලාද නාල. නැති නිසා ඉල්ලාද නාල ගත්තේ නෑ. වාංග ඉල්ල. නැත්තම් වාංගල්ල. සල්ලි නැති නිසා ගත්තේ නෑ. කාස ඉල්ලාද නාල වාංගල්ල. නැත්තම් වාංග ඉල්ල. සල්ලි නැති නිසා ගන්නෙ නෑ. මොකද ගන්නෙ නෑ කියන්නේ කාස ඉල්ලාද නාල වාංග මාටෙන්. සල්ලි වලට කාස කියන නැත්නම් පണം කියන්න පුළුවන්. නැති නිසා ඉල්ලාද නාල. ගන්නෙ නෑ වාංග මාටෙන්. කාස ඉල්ලාද නාල වාංග මාටෙන්. ඒක හොඳ නිසා ගත්තා. ඒක කියන්නේ අද හොඳ නිසා නල්ලද නාල. හොඳයි කියන්නේ නල්ලද නිසා කියන්නේ නාල. ඒක හොඳ නිසා ගත්තා. හොඳ නිසා කියන්නේ නල්ලද නාල. ගත්තා කියන්නේ එඩෙත්තෙන්. අද නල්ලද නාල එඩෙත්තෙන්. අද නල්ලද නාල එඩෙත්තෙන්. ඒක කැඩුන නිසා වෙන එකක් ගත්තා. ඒක කියන්නේ අද කැඩුන නිසා. කැඩුනට කියන්නේ ඔඩෙන්ජ. ඔඩෙන්ජ නාල. කැඩුන නිසා. ඔඩෙන්ජ නාල. වෙන එකක් වේර ඔන්න. වෙන එකක් කියලා කියන්නේ අපි වේර ඔන්න. වෙන වේර එකක් කියන්නේ ඔන්න. වේර ඔන්න ගත්තා කියන්නේ එඩෙත්තෙන්. වේර ඔන්න එඩෙත්තෙන්. ඒක කැඩුන නිසා වෙන එකක් ගත්තා. අද ඔඩෙන්ජ නාල වේර ඔන්න එඩෙත්තෙන්. ඉතින් මේ පාඩමත් එක්ක රැඳී හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම මේ පාඩම හොඳයි කියලා හිතනවා නම් මේ පාඩම ඔයාලට හොඳටම පැහැදිලි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ මේ channel එකට ඔයගොල්ලෝ අද අලුත් කට්ටිය නම් අපේට තාම අපිව subscribe කරලා නැතිනම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම බෙල් බටන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අපේ අලුත් පාඩම් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ පාඩම නම් අද ඔයාලා බැලුවේ අපි කලින් ගොඩක් පාඩම් කරලා තියෙන ඒ පාඩමුත් ගිහිල්ලා බලන්න. එතකොට තේරෙයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නා නම් එයාලටත් බලන්න ෂෙයා කරන්න. ගහක් හිටවන්න මරත නාඩංග අඹ ඕනද මාංගා වේනුමා මට වෙලාවක් නෑ එනක නේරමිල්ල ගොඩක් වැඩ සරියාන වේල නිදහසක් නැහැ නිම්මதி இல்ல හරිම නිදහස් நிம்மதியா இருக்கு දැන් දාවේ இப்பயா வந்தீங்க දැන් ටිකක් වෙලා இப்ப கொஞ்ச நேரம் මේ තියෙන්නේ ඉඳා இருக்கு පස්සේ බලන්නම් அப்புறமா பார்க்கிறேன் பஸ்ஸே கண்ணம் அப்புறம் சாப்பிடுறேன் பஸ்ஸே அப்புறம் தென் இப்ப இப்போ தெந்த இப்பயா இப்பவா දොර ඇරලා එන්න කදව திறந்து வாங்க දොර වහලා යන්න කදව மூடிட்டு போங்க දොර වහන්න එපා කදව மூடாதீங்க ඒක කැඩෙයි අද ඔඩෙයිயும் තව මොනවද තියනවද இன்னும் எது சரி இருக்கா මොනවත් නැහැ எதுவும் இல்ல තව මොනවද வேற என்ன ඉන්න බලමු இருங்க பார்க்க ටිකක් ඉවසන්න கொஞ்சம் பொறுங்க ඉවසන්න பொறுங்க හොඳක් වෙයි நல்லது நடக்கும் වැරද්දක් වෙන්නේ නැහැ கெட்டது நடக்காது වරදින්නේ නැහැ පිළකාது වැරදුනා පෙළச்சிருச்சு හරි සරි වැරදි පෙළ ප්‍රේම කරන්න අன்பு செய்யுங்க කරුණාව කරුණை මොනවද එන්නද මොකද උනේ එන්නාචි බලමුකෝ පාප්පමේ ඉස්සරහට යන්න මුන්නුக்கு போங்க දුක් වෙන්න එපා කවලපඩාදීங்க සතුටින් ඉන්න සந்தோஷமா இருங்க එකමුතුකමින් ඉමු
ஒத்துமையாக இருப்போம். එකමුතු ஒத்தும. හරියට කරන්න. சரியா செய்யுங்க. ඒක හරිද? அது சரியா? කෑම ගත්තද? சாப்பாடு வாங்குனீங்களா? ඔව් ගත්තා. ஆமா வாங்கினேன். අරන් ආවා. வாங்கி வந்தேன். අරන් ආවේ නෑ. வாங்கி வரல. வாங்கி வர இல்ல. ප්‍රශ්නයක් නෑ. பிரச்சனை இல்ல. හම්බුනොත් යන්. கிடைச்சா போவோம். හම්බුණා. கிடைச்சிருச்சு. හම්බුනේ නෑ. கிடைக்கல. கிடைக்க இல்ல. නැගිටින්නකෝ. එළුඹුங்களே. கம்மெலி. சோம்பலா இருக்கு. හරිම කම්මැලි. சரியான சோம்பேறி. කම්මැලි. சோம்பேறி. ඔළුව රිදෙනවද? තලවලියා. තල වලික්කිදා. බඩ රිදෙනවද? වයිறு වලියා. වයිறு වලික්කිදා. හරියට රිදෙනවා. சரியா வலிக்குது. රිදෙන්නේ නෑ. வலி இல்ல. வலிக்கல. දැන් සනීපයි. இப்ப சுகம். දැන් පුළුවන්. இப்ப முடியும்.